මචං ඊයේ හරීම අවාසනාවන්ත සිදුවීමක් වෙලා තියෙනවා. ඒ තමයි මාස 3ක් එක දිගට වැඩ කරලා පඩිය ඉල්ලන්න ගියාම 3 දෙනෙක් වට වෙලා අපේ කොල්ලෙකුට හොඳටම ගහලා තියෙනවා. අපේ එකා දැන් ඉන්නේ අම්පාර හොස්පිටල් එකේ. ලැජ්ජ නැද්ද මහත්තයෝ? මේ වගේ තුප්පයි වැඩ කරන්න. අවාසනාවට කොල්ලට ගහපු අය මගේ පේජ් එකේ නෑ. හැබැයි පැයක් ඇතුළත මේ වීඩියෝ එක ලංකාව වටේම ෂෙයා වෙනවා. එතකොට ඔයා දැනගනීවි මම මේ ඔයා ගැන කතා කරන්න කියලා. ඒ වගේම මේ වීඩියෝ එක අද මම පේජ් එකට දාන්නේ මේ ප්‍රශ්නේ ගැන හොඳට හොයලා බලලා. ඉතින් මතක තියාගන්න මහත්තයෝ, ඔයාව මුළු රටටම ප්‍රසිද්ධ කරන්න කලින් කොල්ලගෙන් සමාව අරගෙන උගේ පඩිය හරියට බේරලා ප්‍රශ්නේ විසඳ ගන්න. එහෙම නැත්නම් ඔයාට ලංකාවේ ජීවත් වෙන්න බැරි වෙයි. ඔයා දන්නේ නැති වුණාට මේ පේජ් එකේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික ගොඩාක් එකමුතුයි. ඔයා ගැන කියලා එක වීඩියෝ එකක් මම පේජ් එකට දැම්මොත් පැයක් ඇතුළත මුළු රටේම ෂෙයා වෙනවා. ඔයාට ලැබෙන අවසාන අවස්ථාව මේක. ඔයාට කැමති තීරණයක් ගන්න පුළුවන්. හැබැයි මේ වගේ මහත්තුරු එක දෙයක් මතක තියාගන්න. මේ පේජ් එක මම හැදුවේ මගේ උන් වෙනුවෙන්. ඕනම තැනකදී මගේ උන් වෙනුවෙන් මම වගේම මගේ වටේ ඉන්න උන් දෙපාරක් හිතන්නේ නැතුව හිට ගන්නවා. ඒක අමතක කරන්න එපා. ඒ වගේම අපේ රටේ නීතිය පැත්තෙන් ඔයාට යන්න ඕන නම් ඒකටත් අපිට උදව් කරන ඕන තරම් අය ඉන්නවා. කැත වැඩ කරන්න එපා මහත්තයෝ. ඔයා හරි කෙනෙක් නම් ඔයාට වැඩ කරන අය ඔයාගෙන් පඩි ඉන්නන්න එන්න කලින් උන්ට පඩිය දෙන්න ඕන නේද? කොල්ල ගොඩාක් දුප්පත් එකෙක්. අම්මට බෙහෙත් ගන්න ඕන නිසා තමයි ඔයාගේ ළඟට ඇවිල්ලා වැඩ කරලා තියෙන්නේ. කොල්ල මට හැමතේම පෙන්නුවා. මේ වීඩියෝ එක ෂෙයා වුණාම ඔයා මට මැසේජ් දාලා අරමයි උනේ මෙහෙමයි උනේ කියලා කියවන්න නම් එන්න එපා. කොල්ලගේ පඩිය හරියට දීලා අනිවාර්යයෙන්ම ඔයා උගෙන් සමාව ගන්න ඕන. අපේ එකා කවදාවත් කිසිම හොරකමක් කරලා නෑලු ඔයාට. ඔයා වෙනුවෙන් අවංකව රස්සාව කරාට ඔයා ගහලා මදි. හැබැයි මම ඌට රස්සාවක් හොයලා දෙන්නම්. එහෙම නැත්නම් මගේ ළඟට හරි මම අපේ එකාව ගන්නවා. අපේ කොල්ලෙක්ව ඊයේ ඇව්වා හොස්පිටල් එකට. කොල්ල හොඳින් නම් ඉන්නවා. මතක තියාගනින්. අපෙන් වෙන්න තියෙන ඕනිම දෙයක් අපි උඹ වෙනුවෙන් අනිවාර්යයෙන්ම කරනවා. අම්මගේ බෙහෙත් ගැන මම බලා ගන්නම්. ඉක්මනින් තුවාල ටික හොඳ කරගෙන වරෙන් මචං.